පින්වතුනි අපි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ අපේ ජීවිතවල සැනසීමක් බලාපොරොත්තු වේ. ශාන්ත පැවැත්මක් බලාපොරොත්තු වෙන් දමනය වීමේ බලාපොරොත්තු වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ ශාන්ත බව, දාන්ත බව, හික්මුණු බව ඒ පිළිබඳව ගොඩාක් අදහස් සඳහන් වෙනවා. දැන් සාමාන්‍ය ජීවිතයේදී ඔයත් අහලක් තියෙනවානේ ශාන්ත, දාන්ත, තීන්ත කූඩු කියලා වචනය. එහෙම එකක් තියෙනවා නේද? ඒ වචනේ ආවෙත් බුදුහාමුදුරන්ගේ දේශනාවෙන්. ඇයි ඒ? ඕනතරම් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා අලංකතෝ චේපි සමංචරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. මේ ලෝකේ ඇඳන් ඉන්න ඇඳුමින් වැඩක් නැහැ. මිනිස්සු ශාන්තයි වෙන්න ඕනේ. මිනිස්සු දාන්ත වෙන්න ඕනේ, දමනය වෙච්ච අය වෙන්න ඕනේ. එනිසා මේ දමනය වීම එහෙම නැත්නම් දමනය වෙච්ච තැනකට යාම එහෙම නැත්නම් දැමුණු බව ඇති කර ගැනීම පිළිබඳව සඳහන් දේශනාවක් අද මේ පොයේ දවසේ දේශනා කරන්නේ. දැන් බණහන වෙලාව බණ ටිකක් අහමු. අද ධර්ම දේශනාව පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් ඇසුරින් මේ සූත්‍රයේ නම තමයි දන්ත භූමි සූත්‍රය. දන්ත කියලා කියන්නේ දමනය වීම. භූමිය කියලා කියන්නේ පොළව. දමනය වෙච්ච තැනකට ඒම පිළිබඳව දේශනා කරපු සූත්‍රය තමයි දන්ත භූමි සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ හරීම ලස්සනට නොදැමුණු තැන ඉඳන් දමනය වීම දක්වාම විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පින්වත්නි රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට ඒ වේළුවනාරාමෙට ටිකක් එහායින් තියෙන කැලෑවක ආරණ්‍යයක හිටිය අචිරවත කියලා සාමණේර හාමුදුරු කෙනෙක්. වයසෙනුත් බාලයි, මහානකමෙනුත් බාලයි, අධ්‍යක්ීම් වලිනුත් බාලයි, ධර්මඥානෙනුත් බාලයි. හැමදේම මේ හාමුදුරු පුංචි කෙනෙක්. හැබැයි ඒ හාමුදුරන්ට ඕනකම තිබ්බා. වීරිය තිබ්බා, අප්‍රමාදී බව තිබ්බා. එනිසා තනියෙන් උත්සාහ කළා පුංචි කාලේ ඉඳන් යම්කිසි අධිගමයක් ලබා ගන්න. එනිසායි ආරණ්‍යයේ කුටියක හුදකලාව වැඩ හිටියේ. දවසක් මේ පුංචි හාමුදුරන් වහන්සේ කුටියෙන් එළියට ඇවිල්ලා දිවා විහරණය කරන වෙලාවේ ජයසේන කියන රාජකුමාරයා එතනින් ගමනක් යනවා. ඉතින් හාමුදුරන්ව දැකලා ඇවිල්ලා වැඳලා හාමුදුරුවොත් එක්ක සතුටු සාමිචි කතා කරලා අහනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ශාසනයේ කවුරු හරි කෙනෙක් මහාන වෙලා අප්‍රමාදීව කෙලස් තවන වීරයෙන් යුක්තව සිහි කල්පනාව ඇති කරගෙන ඉන්නවා නම් එයාට ලැබෙනවද චිත්ත අධිගමයක්? සිතේ ඒකාග්‍රතාවයක් එයාට ලැබෙනවද කියන එක මට තියෙන ප්‍රශ්නයක්. එනිසා ඔබ වහන්සේ මොකක්ද හිතන්නේ ඒ ගැන කියලා ඇහුවා. දැන් සමහර වෙලාවට ඔය ගිහියන්ට පින්වත්නි ලෝකේ නැති ප්‍රශ්න එනවානේ. කෙස් පැලෙන තර්ක. එතන ඒවා ඉදිරිපත් කළා කොහොම හරි තමන් ප්‍රඥායි කියලා පෙන්වන්න යන වෙනස ඉන්නවා. ඉතින් මේ ජයසේන කියන පුද්ගලයා ටිකක් එහෙමයි. එයා අහනවා හාමුදුරු කෙනෙක් අප්‍රමාදීව කෙලස් තවන වීරයෙන් යුක්තව සිහියෙන් හිටියොත් විශේෂ අධිගමයක් චිත්ත සමාධියක් උන්වහන්සේට ලැබෙනවාද? අචිරවත හාමුදුරුවෝ ලැබෙනවා තමයි. ඒ ලැබෙන නිසානේ අපි මෙච්චර ಗುಣධර්ම පූර්ණේ කරන්නේ. නැත්තම් මෙච්චර මහන්සියලා වැඩක් නැහැනේ. ලැබෙනවා. ජයසේන රජුරෝ කියනවා රාජකුමාරයා එහෙම ලැබෙනවා කියලා හරියන්නේ නැහැ. විස්තර කරලා කියන්න. මට තේරුම් ගන්න කියන්න කිව්වා. අනේ අර හාමුදුරු පුංචිනේ කිව්වා ජයසේන රාජකුමාරයා මට නම් ඕවා කියලා දෙන්න තේරෙන්නේ නෑ. මං ඕක කියන්න ගියොත් මං වෙහෙසටපත් වෙනවා විතරයි. ඔබතුමාට මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ. ඒ නිසා මට නම් බෑ කිව්වා. නෑ බෑ කියලා හරියන්නේ නෑ. කොහොම හරි කියන්න ඕනේ කිව්වා. ඔබ වහන්සේ කිව්වේ නැත්තම් මම හිතා ගන්නවා මේ මහාන වෙලා කරන්නේ ඔක්කොම බොරු. එහෙම මොකවත් ලබන්න බෑ කියලා මම හිතා ගන්නවා. ඒ නිසා මට කොහොම හරි විස්තර කරන්න. ඒ පාර පුංචි ආම්ද්‍රෝ කිව්වා හොඳයි මං විස්තර කරන්නම්. මොනවා හරි දෙයක් තේරුණොත් තේරුම් ගන්න, තේරුනේ නැත්තම් අතහැරලා දාන්න. එතනින් එහාට නම් මගෙන් අහන්න එපා කිව්වා. ඒ පාර හොඳයි කියලා පොරොන්දු වෙලා
අහගෙන හිටිය අනේ අචිරවත හාමුදුරුවෝ විස්තර කළා ජයසේනට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. ජයසේන නැගිටලා කිව්වා පට්ටපල් බොරු. ඔබ වහන්සේලා ඔය මහාන වෙලා ඔකෝම කරන්නේ අධිගම ලැබෙනවා කියලා අඩු ගානේ ඔබ වහන්සේලා මහාන වෙලාවත් ඔය ටික කියව ගන්න බෑ කියලා කියන්නේ එහෙම දෙයක් බුද්ධ ශාසනේ නෑ, ලැබෙන්නේ නෑ. ඒ නිසා මට නම් මේ ලෝකේ වැඩක් නෑ කියලා හොඳටම බැනලා නැගිටලා ගියා. පින්වතුනි බලන්නකෝ අර පොඩි හාමුදුරුවෝ මොනතරම් අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද? මේ ලෝකේ හැමෝටම බණ කියන්න පුළුවන්ද? මේ ලෝකේ හැමෝටම ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්ද? බෑනේ. බුදුවරුන්ට බණ කියන්න පුළුවන් වුණාට පසේ බුදුවරුන්ට බණ කියන්න බෑ. හොඳට මතක තියාගන්න. රහතන් වහන්සේලාගෙන් සමහරුන්ට විසිතුරු ධර්ම කතිකයන් අතර අග්‍රස්ථානයේ ගන්න පුළුවන් වුණාට සමහර රහතන් වහන්සේලාට වචන 10ක්වත් ගැට ගහගන්න බෑ. ඒවා පුද්ගලයන්ගේ හැකියාවන්. මේ සාමණේර හාමුදුරුව අපහසුතාවයටපත් වෙලා හොඳටම හිත රිදිලා බුදුහාමුදුරුව ළඟට ආවා. ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරනේ ජයසේන රාජකුමාරයා මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මම මෙහෙම උත්තරයක් දුන්නා. එයා මට හොඳටම බැනලා ගියා. ඒ ගිය ගමන් මම ඔබ වහන්සේ ළඟට ආවේ. අනේ බුදුහාමුදුරනේ මට හිත හදාගන්න අමාරුයි කියලා කිව්වා. ඔන්න බලන්න බුදුහාමුදුරගේ මනෝවිද්‍යාව. බුදුහාමුදුරෝ කිව්වා අචිරවත මේ පංචකාම සම්පatti පරිහරණය කරන කාන්තාව එක්ක නිදා ගන්න, එළුලොම් කම්බිලි වල නිදිය ගන්න ජයසේන උන්නේ කොහෙද හාමුදුරුවන්ගේ අධිගම ගැන කතා කරන්නේ. ඔන්න ඔතනින් පටන් ගත්තේ. ජයසේන උන්නේ කොහෙද හාමුදුරුවන්ගේ අධිගම ගැන කතා කරන්නේ. ගිහියෙක්. පින්වතුනි අපි පීනන්න ඉගෙන ගන්නවා නම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? වතුරට බහින්න ඕනේ. තැපෑලෙන් පාඨමාලා කරලා පීනන්න බෑනේ. ඒ නිසා ගිහියන්ට එළියේ ඉඳගෙන හාමුදුරුවන්ගේ අධිගම ගැන කතා කරන්න බෑ කියලා බුදුහාඳුරු මේ සූත්‍රේ පටන් ගන්නනේ. ඒ නිසා ඔයත් තේරුම් ගන්න භික්ෂුවක් පිළිබඳ කතා කරන්න යනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක එළියේ ඉඳන් දකින්න පුළුවන් වැඩ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා අචිරවත මොකද්ද හිතන්නේ? හොඳට හීලා කරපු ඇතෙක් ඉන්නවා, අනිත් පැත්තේ ඉන්නවා හීලා නැති ඇතෙක්. ඉලක්කයකට ගෙනිය ගන්න ඕනේ මේ ඇත්තු දෙන්නව. කවුද යන්නේ ඉලක්කෙට? ස්වාමීනි හීලා වෙච්ච එක තමයි යන්නේ. අනිත් කෙනා කෙහෙල් ගස් පෙරලනවා, කඩවල් වලට ගොඩ වෙනවා, පාරේ ඉන්න මිනිසුන්ට ගහනවා, දුවනවා, නටනවා. එයා යන්නේ නැහැ ඉලක්කෙට. හීලා වෙච්ච කෙනා තමයි ඉලක්කෙට ගෙනියන්න පුළුවන්. අචරවත මොකද හිතන්නේ? දමණය වෙච්ච, මහාන වෙච්ච හාමුදුරුවෝයයිද ඉලක්කෙට, කාමභෝගී ගිහියයිද ඉලක්කෙට? ස්වාමීනි දමණය වෙච්ච කෙනානේ යන්නේ. ඉතින් ওই ටික කියන්න තිබ්බනේ ජයසේනට. අනේ මගේ ඔළුවට ආවේ නැහැ කිව්වා. බලන්නකො බුදුහාඳුරෝ කොච්චර ලස්සනට මේ ගෝලයන්ට ප්‍රශ්නවලට මූණ දෙන හැටි ඉගැන්නුවාද. hina වෙලා සතුටි. අහස පොළොව ගැටවා ගන්න බැරුව දුකෙන් කම්පා වෙලාපු හාමුදුරුවනේ. ඉස්සෙල්ලා හිතට සතුටක් දුන්නා. දීලා තමයි තේරුම් කරන්න පටන් ගත්තේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ ඉලක්කයට යන්නේ දමණය වෙච්ච කෙනා පමණයි. පින්වතුනි දමණය වුණා කියලා කියන්නේ එක්ක භික්ෂුවක්, එක්ක භික්ෂුණියක්, එක්ක උපාසකෙක්, එක්ක උපාසිකාවක්. ඕලාරික ගති අතාරිනවා. හිතුවක්කාරකම් අතාරිනවා. අර ඡණ්ඩ, පරුෂ, ප්‍රගල්භ ගති ලක්ෂණ ඔක්කොම අතහැරලා දමණය වෙච්ච කෙනා තමයි කවදා හරි ඉලක්කයකට යන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා මෙහෙම. අචිරවත යාළුවෝ දෙන්නෙක් ගමනක් යනවා. එක යාළුවෙක් අර ගමන යන අතරතුර දකින්නවා කන්දක්. ඒ කන්දෙන් එහාට මොනවත් මේ දෙන්නට පේන්නේ නැහැ. කන්දෙන් එහාට පේන්නේ නැත්තේ ඇයි? කන්දට ඔක්කොම වැහිලා. එක යාළුවෙක් දුවගෙන ගිහිල්ලා කන්ද මුදුනට නැගලා කියනවා හරි ලස්සනයි, දියැලි තියෙනවා, ගංගා තියෙනවා, කුඹුරු තියෙනවා, ඔක්කොම හරි ලස්සනයි. පල්ලෙහා ඉන්න මිනිහා කියනලු බොරු කියන්න එපානේ. ඔයා කියන්නෙම බොරු, මාව රවට්ටන්න. මොකද මට ඔතෙන්ට නැග ගන්න බෑනේ. ඔයා කියන්නෙම බොරු. එහෙම අය නැද්ද ලෝකේ? ඉන්නවා. සමහරු කියනවා මම මල පෙරේතයෝ ටිකක් දැක්කා හීනෙන් කියලා. ඔය මල පෙරේතයෝ කියලා જાතියක් නැහැ. කාට හරි පෙරේතයෝ පේන්නේ නැත්නම් ඒ මිනිස්සු කියනවා නේද පෙරේතයෝ නැහැ කියලා. කවුරු හරි කිව්වොත් අපි දෙවියන්ට පින් දෙන්න ඕනේ, දෙයියෝ කියලා කොටසක් ඉන්නවා කියලා. කොහෙද දෙයියෝ ඉන්නේ? අපිට පේන්නේ නැහනේ. අපි ඒ නිසා පිළිගන්නේ නැහැ. පින්වතුනි මේ මිනිස්සයාත් කියනවා බොරු කියන්න එපා. ඔය මාව රවට්ටන්නයි කියන්නේ.
කන්ද මුදුනේ ඉන්න මිනිස්සයා මොකද කරන්නේ? කන්ද පල්ලෙහාට ඇවිල්ලා අතින් ඇදගෙන යනවා කන්ද උඩ. ගිහින් කියනවා දැන් බලාපන් කියලා. ඒ පාර බලලා කියන ඇත්ත නේන්නා. දියඇලි තියෙනවා, ගංගා තියෙනවා, පොකුණු හරි ලස්සනයි. බුදුහාමුදුරුවෝ අහනවා අචිරවත ඇයි අර කන්දේ පල්ලෙහා ඉන්න මිනිහට එහා පැත්ත පෙවුන්නේ නැත්තේ? ස්වාමීනි කන්දෙන් වැහිලා. අචිරවත අවිද්‍යාවෙන් වැහුණාමත් එහෙමයි. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න මිනිස්සුන්ට කොච්චර ධර්මයෙන් පෙන්නුවත් එයා ඒක තේරුම් ගන්නේ නෑ. අනේ අචිරවත පංචකාමෙන් වැහිලා අවිද්‍යාවෙන් පිරීලා ඉන්න ජයසේනුන් නැහැ කොහෙද මේ මහානකමේ තියන අගය දන්නේ. ඒ පාර මේ හාමුදුරුවෝ කියනවා ඔය උදාහරණ දෙක කිව්වා නම් ජයසේනගෙන් මම බැනුම් අහන්නේ නෑනේ බුදුහාමුදුරනේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අන්න ඒ තැනට අපි හිතන්න ඕනේ. අචිරවත දැන් හොඳයි ආපු එකේ දැන් ඔයාගේ ප්‍රශ්න ඉවරයි. හිත හදාගන්න මං අද අචිරවතට කියලා දෙනවා මේ බුද්ධ ශාසනයේ ජය භූමියකට යන හැටි. එහෙම නැත්නම් දමණය වෙච්ච තැනකට යන හැටි කොහොමද එහෙම දාන්ත භූමියකට භික්ෂුන් වහන්සේ යන්නේ කියන එක අද කියලා දෙනවා. ඉතින් අචිරවත හාමුදුරුවෝ බොහොම ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගත්තාම බුදුහාමුදුරුවෝ පින්වත්නි මේ පොඩි හාමුදුරුවන්ට බණ කිව්වේ හරීම රසවත් විදිහට. පුංචි අයෝ ආසා දේවල් තියෙනවානේ. දැන් ඔය ඇත්තෝ වැඩි හිටියෝ වුණත් ආස දේවල් තියෙනවා. අවුරුදු 60 70 උපාසකම්මලා මේ මහත්තුරුත් කාටුන් බලන්නේ නැද්ද තාම? බලනවානේ. පුංචි උන්ට බලන්න ඕනේ කියලා පෙන්නාගෙන ලෝකෙට ඔය ඇත්තොත් අර කාටුන් එක රස විඳිනවා. හැබැයි දැන් ඉන්න පොඩි උන්ට වැඩි ඔය ඇත්තන්ට තාම කාටුන් රස විඳින්න පුළුවන්. හොඳට මතක තියාගන්න. දැන් ඉන්න පොඩි අයට ඒව රස විඳින්න බෑනේ. ඒගොල්ලන්ට අපි සැනසෙච්ච අපි රස විඳ කිසිම දෙයකින් දැන් සෑහීමකටපත් වෙන්න බෑ. මේවා දැනගෙන බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ආමන්ත්‍රණය කරනවා. මොකද්ද කියන්නේ? අචිරවත රජුරවන්ට ඕනේ වෙනවා යුද්ධෙට ගෙනියන්න හොඳ ඇතෙක් හොයාගන්න. රජුරෝ කතා කරලා කියනවලු ඇත්ගව්වට නාගවණිකේ මෙහෙන්න ඇවිල්ලා ගිහිල්ලා මට කැලෙන් හොඳ ඇතෙක් අල්ලගෙන එන්න ඕනනම් අපේ ඇතාවත් ගෙනහිල්ලා ඒ ඇතාගේ මාර්ගයෙන් කැලේ ඇතෙක් අල්ලගන්න. ඒකට අපි කියනවා අපි මනි අලි අල්ලනවා කියලා. ඔයත් අහලා ඇති නේද? ඉස්සර අපේ ලංකාවෙත් හීලා අලි ඇත්තු ගෙනහිල්ලා කැලේට කැලේ ඉන්න අලි ඇත්තු අල්ලගෙන අර හීලා ඇත්තුන්ගේ මාර්ගයෙන් තමයි කැලෙන් එළියට ඇදගෙන එන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා රජ්ජුරුවත් කියන ඔය වැඩේ කරන්න කියලා. නාගවණිකයා එහෙම නැත්තම් අලියැත්තු අල්ලන මිනිහා රජ්ජුරුවන්ගේ ඇතත් අරන් කැලේට ගිහිල්ලා ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? හොඳ ඇතෙක් තෝරනවා. දැන් කැලේ ඉන්නවා හොඳ වල් ඇතෙක්. වල් ඇතෙක් කියලා දැන් කියන්නත් බෑ. පාර්ලිමේන්තුවේ කිව්වා වන ඇතෙක් කියලා කියන්න කියලා නේද? වල් කියන්න එපා කෝ වන කියන්න කිව්වනේ. වල් අලි නෑනේ දැන් ලංකාවේ වන අලි ඉන්නේ. එස අපි එහෙම කියමුකෝ. වන ඇතෙක් ඉන්නවා. ඒකට යා පුරුදු නෑ වගේ මට නම්. වන ඇතෙක් ඉන්නවා කැලේ හොඳ. වන ඇතාව දැක්කහම නාගවණිකයා මොකද කරන්නේ? දැන් මෙයා සුදුසුයි කියලා හිතලා ඉස්සෙල්ලාම කරන්නේ මේ ඇතාව වට කරලා කඹ වලින් ගැට ගහලා දන්වැල් දාලා අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ කැලේ තියාගෙන මෙයාව හික්මවන්න බෑනේ. අර රජ්ජුරුවන්ගේ ඇතාගේ බෙල්ලේ කඹයක් ගැට ගහලා මේ ඇතාව ඇදගෙන ඇවිල්ලා දානවා කැලෙන් එළියට. අන්න පළවෙනි පියවර. මොකද්ද පළවෙනි පියවර? ඇතෙක් හදාගන්න ඕනේ නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒ කව කැලෙන් එළියට අල්ලලා දාගන්න ඕනේ. ඇයි කැලෙන් එළියට දාන්නේ? එයාගේ කැලෑ ගති නැති කරන්න. කැලෑ අදහස්, කැලෑ පුරුදු, කැලෑ සිරිත් ටික නැති කරන්න. කැලේ ඉන්නකන් එයාට තිබ්බේ ඒවා. ඒ ටික නැති කරන්න තමයි කැලෙන් එළියට අල්ලගත්තේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා කැලෙන් එළියට ගෙනල්ලා පිට්ටනියක තියලා ඒ පිට්ටනිය මැද්දේ හොඳ කණුවක් ගැට ගහලා ඇතාගේ බෙල්ල ඒ කණුවට තියලා ගැට ගහන්න ඕනේ. දැන් හෙලවෙන්න බෑ. නෝ හෙල්ලුම්. ඇතා ඉන්නවා ඉන්න විදිහටම. දැන් ඔය ඇත්තෝ බුදුහාමුදුරුවෝ පිළිබඳව පින්වත්නි මේ සූත්‍ර හදි ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕනේ දවසින් දවස. ඇයි ඒ? බලන්නකො සර්වඥයි කියන එක සියල්ල දන්නවනේ. උන්වහන්සේ කවදාවත් ඇත්තු බලපු කෙනෙක් නෙමෙයි, යත්ගොව්වෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ සර්වඥයි. ලෝකේ සියලුම ශේස්ත්‍ර ගැන පරතරටම දන්නවා. උන්වහන්සේ කියනවා කඹයකින් හොඳට අර ඇතාව කණුවේ ගැට ගහනවා. ගැට ගහපු ඇතාට දවස් 3-4ක් කණ්ඩ දෙන්නේ නැහැ. බඩගින්නේ තියලා ඇතා හොඳටම හෙම්බත් වුණාට පස්සේ
අර නාගවණිකයා ඈත ඉඳන් ලෝකේ තියෙන කන්න සුඛා පේමනීයා හෘදයාංගමා වචන වලින් කතා කරනවා ඇතාට. පුතේ බඩගිනිද? තනකොළ ටිකක් දෙන්නද? මං ඉතින් උඹට ආදරෙයිනේ, දඟලන්න එපා. එහෙම කතා කරාම ඇතා කල්පනා කරනවා මාව කැලෙන් අල්ලන් ආවේ යක්කු වගේ උන් ටිකක්. වද දීලා ගැට ගහලා ගෙනල්ලා මේ මිනිසයා නම් එහෙම කෙනෙක් නෙමෙයි, ආදරෙන් කතා කරනවා. අර වචන වලට වහ වැටෙන ඇතා මොකද කරන්නේ? හිමීට කම්පට දෙක ගසනවා. හොඬේ පොඩ්ඩක් ඉස්සරහට දික් කරනවා. වලිගේ ටිකක් වනන. ඇද්ගොව්වා දැනගන්නවා හරි. දැන් මගේ වචනෙට පොඩ්ඩක් කීකරුයි. ඇතාගෙන් එහෙම රියැක්ෂන් එකක් දැක්ක ගමන් ඇද්ගොව්වා මොකද කරන්නේ? තනකොළ ටිකක් විසි කරනවා ඇතා ළඟට. අනේ තනකොළ ටික කාපුවම ඇතා දන්නවා මේ මිනිහා මට හිතවත් කියලා. ආයි තව ටිකක් කතා කරනවා. ඇතා තව ටිකක් ලං වුණාම ඇතාට වතුර ටිකක් දෙනවා. ওই විදිහට පින්වත්නි මේ ඇතා තමන්ගේ යටතට අර ඇද්ගොව්වව පත් කරගන්නවා. ඊළඟට ඇද්ගොව්වා තවත් වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? ඇතාගේ ශරීරය එක පැත්තකට ගිහිල්ලා ඇතාට අණ කරනවා මේ පැත්තට හැරෙන්න. ඇතා ඒ පැත්තට හැරුණාම ඒ පැත්තේ ඉඳන් කොළ අත්තක් දෙනවා. ආයි එහා පැත්තට ගිහිල්ලා අණ කරනවා ඒ පැත්තට හැරෙන්න. ඇතා ඒ පැත්තට හැරුණාම තව කොළ අත්තක් දෙනවා. දැන් නොදැනුවත්වම ඇතා ඇද්ගොව්වගේ අණට කීකරු වෙලා ඉවරයි. ඕවා මනෝවිද්‍යාවේදී කියනවානේ මොටිවේෂන් කියලා, අභිප්‍රේරණ න්‍යායන්. දැන් ළමයින්ව හදන්න ඕනේ නම් ළමයින්ට ධනාත්මක උපස්තම්භන දෙන්න ඕනේ. හොඳ වැඩක් කරාම එක්ක ඔළුව අත ගන්නවා, එක්ක තෑග්ගක් දෙනවා. ඒගොල්ලන්ට ගුරුවරු එහෙම කරන්නේ හොඳ ලොකු හරියක් දෙනවා, තරුවක් දානවා ධනාත්මක. නරක වැඩ කරාම ඍණාත්මක උපස්තම්භන. ඒ කියන්නේ අල්ලන් ගහනවා කියන එක නෙමෙයි. ඒගොල්ලන්ට දෙන ඒවා එතනින් නවත්තන්න ඕනේ. ඔයා මේ වගේ වැරදි වැඩක් කළා බබා, ඒ නිසා අද චොක්ලට් නැහැ. ඔයා මේ වගේ වැරදි වැඩක් කළා, ඒ නිසා ඔයාට මේ දේවල් ලැබෙන්නේ නැහැ. අන්න එයාට ලැබෙන අවස්ථා අඩු කළා. ඇතාටත් එහෙමයි. දැන් ඇතා කියන දේ අහපුවම එයාට කණ්ඩ හම්බ වෙනවා. කියන දේ ඇහුවේ නැති වුනහම කණ්ඩ නැහැ. ඇතා ඒක දැනගන්නවා. දැනගත්තට පස්සේ එයා අර ඇද්ගොව්වා කියන වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා අචිරවත අර ඇද්ගොව්වා කීයටවත් ඒ වෙලාවේ රජුරවන්ට පණිවිඩයක් යවන්නේ නැහැ. රජතුමනි ඔන්න දැන් ඇතා හරි කියලා. දැන් ඔය ඇත්ත නම් කියනවානේ හරි දැන් මගේ කී මහනවා ඔන්න ඇතා හරි කියලා. ඇද්ගොව්වා යවන්නේ නැලු පණිවිඩේ. එයා ඊළඟට කරන්නේ මේ ඇතාගේ පිට උඩට නගනවලු කවුරු හරි හොඳ ශක්තිමත් පුරුෂයෙක්. එයාගේ අතට දෙනවලු තෝමරයක්, හෙන්ඩුවක්. තෝමරේ හරි හෙන්ඩුව හරි දීලා යාව පිට උඩට නගලා තව බලවත් පුරුෂයෝ 4 දෙනෙක් ඇතාගේ කකුල් හතරේ හතර පැත්තෙන් හිටවනවලු. තවත් මිනිස්සෙක් ඇතාගේ වල්ගෙන් අල්ලලා වල්ගේ පැත්තේ හිටවලා මෙයා ගිහිල්ලා හිට ගන්නවලු ඇතාගේ හොඬවැල ළඟින්. දැන් ඇතාව හාත්පසින්ම වට කරලානේ. මිනිස්සු ඔක්කොම හෙන්ඩුව අරගෙන ඉන්නවා ඇතාගේ හතර වටේ. ඇතාට හෙලවෙන්න තියා හිතන්නවත් බෑ. මොකද කරන්නේ? මේ නාගවණිකයා හතර වටේ ඉන්න බෙරකාරයන්ට නලාකාරයන්ට කියන දැන් බෙර ගහපල්ලා, නලා ගහපල්ලා. තව සෙවලුන්ට කියන ඈත ඉඳන් ඊතල වලින් විදපල්ලා, ගල් වලින් ගහපල්ලා, දරකෝටු කෑලි වලින් ඇතාට ගහපල්ලා. ගින්දර කෑලි අරගෙන ඇතාගේ ඇඟට වීසි කරපල්ලා, සීතල වතුරෙන් ඇතාව තෙමපල්ලා. මේ ඔක්කොම එක දිගට කරද්දි ඇතා හෙලවෙන්නේවත් නැහැ. ඇයි හෙලවෙන්නේ නැත්තේ? හෙන්ඩු 6ක් ගත්ත ගොව්වෝ 6 දෙනෙක් 6 පැත්තෙන් වට කරගෙන ඉන්නවා. එයා දන්නවා දැන් දැඟලුවොත් අර ගින්දරට වැඩි ගින්දරක් මට ලැබෙනවා. අර ඊතල පහරට වැඩි වේදනාවක් විඳින්න වෙන සිහිය තියෙනවනේ. ඒ නිසා ඇතා මොකද කරන්නේ? අර ඔක්කොම ඉවසගෙන කාගෙන ඉන්නවා. පැයක් විතර වද දීලා ඇද්ගොව්වා අර ඔක්කොටම කියන දැන් නවත්තපල්ලා. ඇතාට හොඳට කණ්ඩ දීලා නාවලා පිරිසිදු කරලා රජුරවන්ට යවනවලු පණිවිඩේ. රජතුමනි එන්න රාජකීය ඇතා බිහි වුණා. මංගල හස්තියා බිහි වුණා. දැන් ඔන්න යුද්ධයට යවන්න සුදුසු ඇතෙක් ඉන්නවයි කියලා. ඇයි පින්වත්නි එහෙම කළේ? යුද්ධයට යන ඇතා ගින්දරටත් බයයි නම් මොන යුද්ධද? යුද්ධයට යන ඇතා අවියායුධ දැක්කහම බය නම් මොන යුද්ධද? යුද්ධයට යන ඇතා ඊතල පාරක් වැදිච්ච ගමන් දුවනවා නම් පන කඩාගෙන මොන යුද්ධද? එහෙම තමයි ඇත්තු පුරුදු කරේ ඉස්සර. අදත් එහෙමයි. දැන් කරඬුව වඩම්මන ඇත්තු දැක්කම අපි කියනවා අනේ පින්වත් එයා හරි ලස්සනට යනවා කියලා.
හැබැයි ඒ පිටිපැසේ තියෙනවා හරි අමුතු කතාවක්. ඇද්ගොව්ව විදින වේදනාව අපි දන්නේ නැහනේ කොච්චර පරිශ්‍රමයක් ගන්නවද ඒ යතාව පුරුදු කරන්න. ඔය සතෙක් පෙරහැරේ ගෙනියනවා කියන එක ලේසි නෑ. ස්වභාවිකවම පින්වත්නි අලියැත්තු කියන සත්තු ගින්දරට කැමති නෑ. පෙරහැරේ කොච්චර ගින්දර පන්දම් පත්තු වෙනවද? ඒවට පුරුදු කරන්න ඕනේ. ස්වභාවිකවම අලියැත්තු සද්දෙට කැමති නෑ. බෙර සද්දේ පෙන්වන්න බෑ. හැබැයි අලියැත්තු ඒ තැනට ගේන්න ඇද්ගොව්ව කොච්චර මහන්සි වෙන්න ඕද? ක්‍රමානුකූල පිළිවෙතකට පුරුදු වෙලා පෙරහැරේ කලබල කරන්නේ නැත්තම් තමයි අපි යාට කියන්නේ මංගල හස්ති රාජයා. රාජකීය හස්ති රාජ. ඇයි එයා দমনය වෙච්ච කෙනෙක්. දාන්ත භූමියටපත් වෙච්ච කෙනෙක්. දැන් ඔයත් අලි මෙල්ල කරන හැටි කට අරගෙන අහන් හිටියා. අචිරවත හාමුදුරන්ට උනේත් ඕකයි. අචිරවත හාමුදුරුවෝ සාමණේරයා හරි ආසයිනේ. ඉතින් අලියැත්තු ගැන කියද්දි සත්තු ගැන කියද්දි අහගෙන හිටියා. බුදුහාමුදුරුවෝ කෝ අචිරවත ඒ ටික හොඳට අහන් හිටියනම් දැන් ඊළඟ ටික ඊටත් වැඩිය හොඳට අහගන්න ඕනේ. දැන් මං ඒක අනුසාරයෙන් කියනවා මිනිස්සු කොහොමද දාන්ත භූමියට යන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අචිරවත අර ඇතාව দমনය කරන්න ඉස්සෙල්ලම කරේ කැලෙන් එළියට ගත්ත එකනේ. මිනිස්සුන්ටත් කරන්න ඕනේ ඒකමයි. කැලෙන් ගන්න ඕනේ එළියට. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නොකිය කියන්නේ මොකද්ද? මේ ඔක්කොම ඉන්නේ කැලේ කියලා. නේද? මිනිස්සු ඔක්කොම කෙලෙස් අතර ඉන්නවා කියන්නේ අපි ගාව තාම කැලෑ ගති, කැලෑ සිරිත්, කැලෑ ජීවිත, කැලෑ සිතුවිලි තියනවද නැද්ද? තියෙනවා. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තරහ, රාග, ద్వේෂ, මෝහ, කාම සිතුවිලි මේවත් එක්ක අපි තාම සත්තු වගේනේ ඉන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉස්සෙල්ලම එන්න කැලෙන් එළියට. කැලෙන් එළියට එනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ සිල්වත් උපාසක උපාසිකා එහෙම නැත්නම් එතනින් එහාටත් ගිහිල්ලා බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී ඔය සිව්වණක් පිරිසට ඒම තමයි පින්වත්නි කැලෙන් නිදහස් වීම. යම් කිසි කුල පුත්‍රයෙක් බණ ටිකක් අහපුවම මේක තමයි ලෝකේ ධර්මය යථාර්ථය. මමත් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා ගිහිගේ ගිනි ගොඩක් කියලා අතහැරලා එනවනම් අන්න කැලෙන් එළියට ආවා.